ලෝ පැරණිම භාෂාව සිංහල කියලා දැන් ඉන්දියාවේ මහාචාර්යවරුන් පවසනවා. මෙයට හේතුව රාමායන වැනි සාහිත්‍ය කෘතිවල අඩංගු කරුණු වැඩිදුරටත් විශ්ලේෂණය කිරීම. මේක අද සමාජ මාධ්‍ය පුරා ලොකු කතාබහක් ඇති කරපු මාතෘකාවක්. ඇත්තටම රාමායන ඉතිහාසය සහ රාවණා පුවත ගැන පර්යේෂණ කරන ඇතැම් ඉන්දියානු විද්වතුන් සිංහල භාෂාව පැරණි බව ගැන අපූර්ව තර්ක කිහිපයක් ඉදිරිපත් කරනවා. ඔවුන් පෙන්වා දෙන පළමු කාරණේ තමයි රාමායනයේ සිදු වූ තේත්‍රා යුගයේදී ලංකාවේ පාලකයා වුණු මහා ප්‍රඥ රාවණ රජු භාවිතා කළේ හෙළබස. නැත්තම් ප්‍රාකෘත සිංහල භාෂාවේ මුල්ම අවස්ථාව කියන එක. ඔවුන් විශ්වාස කරනවා රාමායන මහා කාව්‍යයටත් වඩා පැරණි ඉතිහාසයක් ලංකාවේ ස්වදේශික භාෂාවට තියෙනවා කියලා. ඊළඟ වැදගත්ම දේ තමයි සංස්කෘතික භාෂාව සමග තියෙන සම්බන්ධතාවය. රාමායනයේ ලියුණු සංස්කෘතික භාෂාවේ එන ඇතැම් මූලික වචනවලටත් වඩා පැරණි ප්‍රාකෘත ලක්ෂණ සිංහල භාෂාව සතු බව ඔවුන් පවසනවා. ඒ වගේම රාමායනයේ සඳහන් වෙන ඇතැම් අද්භූත ස්ථාන නාම සහ සංකල්පවල නියම තේරුම වටහා ගන්න උදව් වෙන්නේ සිංහල වචනවල මූලයන් විතරයි. කොහොම වුණත් අපි විද්‍යාත්මක සහ ඓතිහාසික සත්‍ය දෙස බැලුවොත් සිංහල භාෂාව කියන්නේ වසර 2500කට වඩා ලිඛිත ඉතිහාසයක් තියෙන සුවිශේෂී ප්‍රබල භාෂාවක්. නමුත් රාමායන වැනි මහා කාව්‍යයන් ඇසුරෙන් කෙරෙන මෙවැනි නව සොයා ගැනීම ලොව පැරණිතම භාෂාව සිංහල ලෙස වෙනස් වීමට අනාගතයේ බොහෝ සෙයින් ඉඩ ඇති බවයි බොහෝ අය පවසන්නේ. මේ වගේ තව පුදුම හිතෙන දේවල් දැනගන්න වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.